ආයුබෝවන් මේ සත්‍ය තොරතුරු වාර්තාකරණයේ නියමුව වන ලක්හඩ ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම සඳුනි නිමේෂා ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලේ යුක්‍රේනයට යළිත් යුද ආධාර ලබා දෙන බව ඇමරිකාව ප්‍රකාශ කළා. ඩොලර් මිලියන 400ක් ඒ සඳහා වෙන් කර තිබෙනවා. පසුගිය ජනවාරි මාසයේ සිට මේ දක්වා ඩොලර් බිලියන 19කට වැඩි මුදලක් යුක්‍රේනයට ලබා දී ඇති බවයි මාධ්‍ය වාර්තා සඳහන් කළේ. විදුලි බල සම්පාදන පහසුකම් යළි ඇති කිරීමත් අරමුණක්. සිවිල් සහ ආරක්ෂක අවශ්‍යතා වෙනුවෙන් විදුලි ජනන යන්ත්‍ර ලබා දීමටද පියවරගෙන තිබෙනවා. ගුවන් ආරක්ෂක පද්ධති පිළිබඳවද අවධානය යොමු වුණා. රුසියාවෙන් එල්ලවන ගුවන් ප්‍රහාර වැළැක්වීමයි අපේක්ෂාව. අකණ්ඩවම යුක්‍රේනයට සහාය ලබා දෙන බවයි ඇමරිකාව පවසන්නේ.